හරි ආයුබෝවන් හැමෝටම මේ අපි මේ ටක් ගාලා කරන්න ඕන මට වැඩක් තියෙනවා යන්න ඔෆිස් එකට යන්න ඕන මේ 8 වෙනි පාඩම ගෙනාවද ඔයාලට මහනුවර රාජධානිය ගැන මේ මහනුවර රාජධානිය නම් තුනකින් හැදින්වුවා සෙන්කඩගලයි කන්දෙනුවරයි උඩරට මොනවාද සෙන්කඩගල කන්දෙනුවර උඩරට රාජධානිය මේ කන්දෙනුවර සෙන්කඩගල උඩරට රාජධානිය ඒ නම් වලින් හැදින්න අතරතුර මේ ප්‍රධාන රජතුමාලා තුන්දෙනෙක් හිටියා මේකේ පටන් ගද්දිම වගේ. ඒ කියන්නේ සේනාව ජයගත්ත ලියද්දි කියන මේ රජතුමාලා තුන්දෙනා මතක තියාගන්න. සේනා සම්මත වික්‍රමබාහු, ජයවීර බණ්ඩාර, කරලියද්දේ බණ්ඩාර. සේනා සම්මත වික්‍රමබාහු ජයගත්තේ ජයවීර බණ්ඩාර, ලියද්දේ කරලියද්දේ බණ්ඩාර. කොම් බණ්ඩාරලා තමයිනේ. හරි මේ විශේෂ ටික මතක තියාගන්න මේ ටික තමයි ඔයාලට මේ රජතුමා තුන්දෙනාගේ විභාගෙට එන්නේ. මෙයා තමයි මහනුවර රාජධානිය ආරම්භක පාලකයා. පිහිටුවේ මෙයා. ජයවීර බණ්ඩාරගේ කාලේ තමයි විජයබා කොල්ලේ සිද්ධ වුණේ. ඒ කාලේ මම විජයබා කොල්ලෙත් විස්තර කරලා කියන්නම්. මේ 6 වෙනි විජයබාහු රජතුමා තමයි ඝාතනයට ලක් වෙන්නේ. ඒක තමයි මේ විජයබා කොල්ලේ කියන්නේ. මේ 6 වෙනි විජයබාහු රජතුමාට පුතාලා 3 දෙනෙක් හිටියා. මායාදුන්න, හත්තන බෝනක බාහු, රයිගම කියලා. ඒ පළවෙනි බිසවගේ එයාගේ පළවෙනි බිසවගේ පුතාලා 3 දෙනා තමයි මේ පළවෙනි බිසවේ මරුණාන් පස්සේ දෙවෙනි බිසව ඉන්නේ. පළවෙනි බිසවේ මරුණා. පළවෙනි බිසව. දෙවෙනි බිසව ඉන්නේ. ගණන් ගන්න එපා මේක සුදුමාකර එක. දෙවෙනි බිසව ඉන්නේ. දෙවෙනි බිසවගෙන් තමයි මේ දේවරාජ කියන කුමාරයා ඉපදෙන්නේ. දැන් මේ 6 වෙනි විජයබාහු රජතුමා රජකම දෙන්න යන්නේ මේ දේවරාජට. දේවරාජට දෙනවට මෙයාලා කැමති නෑ. මායා දුන්නයි හත්තන ගුණයක බහුවා තමයි රයිගම. මොකද ඉතින් මෙයාලනේ පළවෙනි ළමයි 3 දෙනා. ඒ උනාට දෙවන බිසවගේ පුතා වුණා. හැබැයි 6 වෙනි විජයබාහු රජතුමාට දේවරාජට රජකම දෙන්න වෙනවා. මොකද හරිනම් පවුලේ අන්තිමයටනේ මේව හම්බෙන්නේ රජකම. ඒ වුණාට මෙයාලා කැමති වෙන්නේ නැහැ. මෙයාලා සල්මාන් කියන පුද්ගලයාට මේ 3 දෙනා එකතු වෙලා සල්මාන් කියන පුද්ගලයාට කොන්තරාක්කයක් දෙනවා තමන්ගේ තාත්තව මරන්න. අයියාලට කෝට්ටේ එපයි. කෝට්ටේ රාජධානි මේ දේවරාජ කියන එකත් කොහෙන් හරි මක වැවිලාම යනවා. 6 වෙනි විජයබාහු රජතුමා මැරෙනවා. දැන් සල්මාන් මරනවා මෙයාව. එතකොට දැන් මායා දුන්නේ හත්තන බෝනික බවුර රයිගමටයි ආතල්ලගේ ඉන්න පුළුවන් කෝට්ටේ. හරි. ඒ කෝට්ටේ රාජධානිය දැන් මුන් 3 දෙනෙක් ඉන්නවනේ. කෝට්ටේ 3 දෙනාට පාලනය කරන්න බැරි හින්දා මුන් 3 දෙනා තුනකට බෙදා ගන්නවා කෝට්ටේ රාජධානිය. ඒක තමයි කෝට්ටේ සීතාවකයි රයිගමයි. මේ මුළු කෝට්ටේ එකම තමයි මේ බෙදාගන්නේ තුනකට. කෝට්ටේ කෑල්ලක්, සීතාවක කෑල්ලක්, රයිගම කෑල්ලක්. මේ කෝට්ටේ දෙන්නේ හත්තන බෝනක බහුට. ඊට පස්සේ මේ සීතාවක දෙන්නේ මායාදුන්නට. රයිගම දෙන්නේ රයිගම බණ්ඩාරට. ආයෙත් කෝට්ටේ දෙනවා හත්තන බෝනක රජතුමාට. සීතාවක දෙනවා මායාදුන්න රජතුමාට. රයිගම දෙනවා රයිගම බණ්ඩාරට. මේ ටික විතරයි විභාගෙට එන්නේ. ඊට පස්සේ යනවා අවසාන රජතුමා මුල් 3 දෙනාගේ අවසාන රජතුමා කරලියද්දේ බණ්ඩාර. කරලියද්දේ බණ්ඩාර පුතුගීසින්ට හිතවත් වෙනවා. ඒකින්ද අනිත් රදලයෝ කැමති වෙන්නේ නැහැ. ඒකින්ද කරලියද්දේ බණ්ඩාරව මරනවා. මරලා කරලියද්දේ බණ්ඩාරගේ දුවගේ කොල්ලයි එන්නේ බෑණයි යවනවා පුතුගීසින් වෙත. දුව ගිහිල්ලා පුතුගීසින් එක්ක දෝන කතිරණා කියලා නම තියාගන්නවා බෞතිස්ම වෙලා. බෑණා ගිහිල්ලා යමසිංහ බණ්ඩාර කියලා යමසිංහ බණ්ඩාර ගිහිල්ලා ඩොන් පිලිප් කියලා නම තියාගන්නවා.
කල්ලියත් දේවී බණ්ඩාරගේ දුව කුසුමාසන දේවී පෘතුගීසින් ඇති කියලා දෝන කතිරණා කියලා නමින් හඳු මේ බෞතිස්ම වෙනවා. බෑනා යමසිංහ බණ්ඩාර වන බෑනා දොන් පිලිප් කියන නම තියාගන්න. හරි මේ ටික විතරයි විභාගෙට එන්නේ. බලන්න ওই ටික නෙමෙයි විභාගෙට එන්නේ කියලා ඔය රත්තුමාලා තුන් දෙනාගෙන්. හොඳට මතක තියාගන්න මං හිතනවා ඔයාලට මතක් වෙන්නේ නැති. ඊළඟ ප්‍රධාන රත්තුමාලා ටික මේකේ ඊළඟ රත්තුමාලා ටික වීඩියෝ එක ඕනනම් හොඳයි සහ නරකයි කියන කට්ටිය නරකයි කියලා දාන්න. ඒ වගේම තමයි ඊළඟ වීඩියෝ ඕනනම් ඕනි කියලා කමෙන්ට් එකක් දාන්න.